පාතාලයේ පිරිසක් තමන් වහන්සේ ඝාතනය කිරීමට සූදානමක් පවතින බවත් එබැවින් ඇමති ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙකු තම ආරක්ෂාවට ලබා දෙන ලෙසත් ඉල්ලා ඥානසාර හිමියන් ආරක්ෂක ලේකම් වෙත ලිපියක් යවා ඇත. බුද්ධ්‍යංශ නිලධාරීන්ද රාජගිරියේ පිහිටි ගලගොඩත්තේ ඥානසාර හිමියන්ගේ විහාරස්ථානයට පැමිණ මෙම තර්ජනය ගැන දැනුම් දී තිබෙන බවත් උන්වහන්සේ එහි සඳහන් කර ඇත. එම ලිපියේ මෙසේද දැක්වේ. ආරක්ෂක ලේකම්තුමනි, මරණීය තර්ජනයක් පිළිබඳවයි. දීර්ඝ කාලයක් තිස්සේ රටේ පැන නැග ඇති ගෝලීය ත්‍රස්තවාදය හා බැඳුණු ඉස්ලාම් අන්තවාදය පිළිබඳව මා විසින් විවිධ හෙළිදරව් කිරීම් සිදු කරන ලදී. එමෙන්ම එම අන්තවාදය නිසා දැඩි පීඩාවට පත් අපේ පාරම්පරික මුස්ලිම් ප්‍රජාව එම පීඩාකාරී බලවේගවලින් බේරා ගන්න ලෙස ඉල්ලා සිටි අතර ඔවුන් සතු බොහෝ තොරතුරුද අප අතට පත් කළේ රට දැනුවත් කරන ලෙස ඉල්ලමිනි. සති කිහිපයකට පෙර නැගෙනහිර පළාතේ එරාවුර් ප්‍රදේශයේදී සිකුරාදා දිනක ජුම්මා දේශනාවට පැමිණි සියලු දෙනාට අත්පත්‍රිකා විශාල ප්‍රමාණයක් බෙදා දී තිබුණේ. එහි දක්වා ඇත්තේ කාසිම් නැමැති තරුණයා හා ඥානසාර තෙර යන දෙදෙනා අතර ඔවුන් පිටුපස සිටින අනෙක් අය ගැනත් සොයා බලා ශරියා නීතියට අනුව ගල්ගසා මරා දැමිය යුතුයි කියාය. ලිබියා ගඩාෆි නම් කණ්ඩායමක් WhatsApp පරාද මෙම පණිවිඩය මුදා ඇර ඇත යනුවෙන්ද එම ලිපියේ සඳහන්ය. තවද 2013 වසරේ සිට ඉස්ලාම් අන්තවාදයෙන් සිදු කිරීමට ගිය විශාල විනාශයක් වළක්වා ගැනීමට මා ඇතුළු සංවිධානයට හැකි විය. එවන් සුවිසල් කැපකිරීමක් සිදු කළ මා අත්‍යන්ත අන්තරාය කර අවදානමකට ලක්ව සිටින්නේ මේ සුදුසු ආරක්ෂාවක් ඉල්ලුවද තවමත් ඒ ලැබී නැත. මීට පෙර ප්‍රභූ ආරක්ෂාවක් ලබා දී තිබූ අතර මම කැමැත්තෙන්ම ඔවුන් නැවත අදාළ ආයතනයට යොමු කෙලිමි. වින්දිදියන් ආරක්ෂා කිරීමේ කොට්ටාසියටද පොලිස්පතිතුමාටද මේ බව දැනුම් දුන්නෙමි. සුදුසු යයි හැඟෙන පරිදි ඇමති ආරක්ෂාව ලබා දෙනමින් ඉල්ලා සිටිමි යනුවෙන්ද එහි සඳහන් කර ඇත. තවත් දීර්ඝ කරුණු දැක්වීමක්ද එම ලිපියේ සිදු කර තිබේ.